ගන්න ඔයා ගමේ ෂණ්ඩිය හරිද ඔයාට එහෙන සෙට් එකක් ඉන්නවා සෙට් එකේ 6-7 දෙනෙක් ඉන්නවා වගේ වට ඔයා පට්ට ෂණ්ඩියෙක් හරිද ඔයාට කවුරුත් වුණාත් බලන්නේ ඒවට ඒ තරම් බයයි ගමේ මිනිස්සු අල්ලපු ගමේ ඉන්න ෂණ්ඩියෙක් ඇවිල්ලා ඔයාට ගහලා යනවා පස්පඩංගුවේ ගහලා යනවා දැන් ඔයා බිම වැටලා ඉන්නවා ඔය ලී පෙරාගෙන වගේ සෙට් එකටත් ගහලා ගමේ මිනිස්සු වෙයිද ඔකට අත දාන්න අන්ලයික්ලි නේද උඹලා චන්ඩි උඹලගේ වේ උඹලා බේරගෙන ඉල්ල කියලා ඉන්නවනේ හොඳද හැබැයි මම ගමේ ඉන්න හරි අහිංසක මිනිස්සෙක් කාටවත් බනින්නේවත් නැත හෙනම අහිංසකයි එහා ගමේ මිනිහෙක් ඇවිල්ලා මට ගහලා යනවා හොඳද ගෙහුවම ගමේ සෙන්ටිමන්ට් එකක අර අහිංසක මිනිස්සයාට ගෙහුවා නේද කියලා එනවනේ සෙන්ටිමන්ට් එක ඒ හින්දා බ්‍රෝ හැමතිස්සෙම චන්ඩිකමට වඩා අවිහිංසාව ප්‍රබලයි චන්ඩිකම හැමතිස්සෙම ඒක රාශී වෙන එක තැනකට චන්ඩියට තමයි චන්ඩිකම තියෙන්නේ හැබැයි අහිංසකකම හැමතැනම පැතිරලා තියෙන අපිට නොදැනි අන්නේ ක්‍රීඩ් කරගන්න මහින්දට බැරි වුණා එදා මහින්දටත් වඩා මහින්දගේ ගෝලයන්ට ඒගොල්ලෝ අර දැන් ගෝල් ෆේස් එකේ ඉන්න සෙට් එකට ගැහුවම ඒ වෙලේ කන්ට්‍රි සෙන්ටිමන්ට් එක උනේ අර අහිංසක ළමයිට ගැහුවේ